අපි දැන් බලමු අපේ සයිඩ් බාර් එකේ. ඒ කියන්නේ මෙන්න මේ සයිඩ් බාර් එකේ තියෙන pages මොනවද කියලා. මුලින්ම මේ උඩම තියෙන page එක තමයි overview page එක. මේකේ summary එකක් තමයි පෙන්වන්නේ. ඔයගොල්ලෝගේ revenue එක කීයද, sales කොච්චර කරාද, vehicles කොච්චර තියෙනවද, customers ලා කී දෙනෙක් ඉන්නවද, මෙතන පෙන්වනවා වාහන ටික. ඊට පස්සේ total revenue එක monthly, yearly, weekly, today ඒ හැම විදියකටම බලන්න පුළුවන්. මෙතන කස්ටමර්ස්ලා පෙන්නනවා රීසන්ට් ලිස්ටිං. ඒ කියන්නේ ඔයා ඇඩ් කරපු වාහන ටික පෙන්නනවා. ඊට පස්සේ තියෙනවා vehicles page එක. මේක තමයි vehicle management page එක. මේකට තමයි අපි vehicles add කරන්නේ, ඊට පස්සේ vehicle edit කරන්නේ, vehicle delete කරන්නේ, හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ vehicles page එකේ. එතකොට ඔයාගේ sale එකේ තියෙන වාහන manage කරන්නේ අපි මෙන්න මේ page එකේ. එතකොට උඩ පෙන්නනවා total inventory. ඒ කියන්නේ වාහන කොච්චර තියෙනවද, stock කොච්චර තියෙනවද, කීයක් sale කරාද, inventory value එක. ඒ කියන්නේ ඔයාගේ වාහනවල cost එක. ඊට පස්සේ තියෙනවා publish vehicle. මේ publish vehicles කියලා කියන්නේ අපි market place එකට publish කරපු vehicle. ඒ කියන්නේ market place එකේ customers ලට බලන්න පුළුවන් vehicles. ඊට පස්සේ තියෙනවා sold vehicles page එක. මේකේ අපි විකුණපු වාහනවල details තමයි මෙතන තියෙන්නේ. එතකොට විකුණපු customer බලා ගන්න පුළුවන් කීයද වික්කේ, අපිට කොච්චර profit එකක් තිබ්බට, ඒ හැම දෙයක්ම මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා document management page එක. මේකෙදී අපිට කරන්න පුළුවන් විකුණපු වාහනවලට document edit කරන්න, sign කරන්න වගේ දේවල් මේ page එකෙන් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා analytics page එක. එතකොට මේ page එක තියෙන්නේ අපිට analytics බලන්න. ඒ කියන්නේ monthly කොච්චර sale එකක් වුණාද, weekly කොච්චර sale එකක් වුණාද, අද දවසේ කොච්චර sale එකක් වුණාද, ගිය අවුරුද්දේ කොච්චර sale එකක් වුණාද, මේ හැම chart එකකම වෙන වෙනම හැමදේම පෙන්නනවා. ඒ කියන්නේ customers ලා කොච්චර ඉන්නවද, brand එකක් අනුව විකිනෙච්ච විදිය, category එක අනුව විකිනෙච්ච විදිය, ඔයගොල්ලෝගේ diesel, ඒ කියන්නේ ඔයගොල්ලෝගේ මේ vehicles වල තියෙන diesel, hybrid, petrol අනුව විකිනෙච්ච විදිහ, ඒ හැම දෙයක්ම මේ analytics page එකේ තියෙනවා. ඊට අමතරව අපිට comparison mode එකකුත් තියෙනවා. comparison mode එක කියන්නේ අපිට compare කරලා බලන්න පුළුවන් ගිය මාසෙට අනුව මේ මාසේ කොච්චරද. ඒ හැම දෙයක්ම compare කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේවා export කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට Excel file එකක්, PDF file එකක් ගන්නත් පුළුවන් මේ sales report වල. මේ තියෙන අපේ customers page එක. මෙතනින් තමයි customers ලා handle කරන්නේ. ඒ කියන්නේ අපි වාහනයක් විකුණුණාට පස්සේ ඒගොල්ලෝගේ details තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ flyer generator එක. එතකොට මෙතනින් අපිට පුළුවන් වාහන වලට flyers generate කරගන්න. ඊට පස්සේ මෙතන team management. එතකොට ඔයා මේ subscription plan එක ගත්තොත් ඔයාට ඔයාගේ account එකට තව කාට හරි access දෙන්නත් පුළුවන්. එතකොට අන්න ඒ දේ කරන්නේ මෙන්න මේ page එකේ. ඊට පස්සේ තියෙනවා vehicle data management. මේකෙන් කරන්නේ අපි types, brands manage කරන එක.